සුබ දවසක් සියලු දෙනාටම. මම අද මේ වීඩියෝ එක ගේන්න තීරණය කළේ ඔයාලා ගෙදර කෑමට හරි ආදායමක් ලබා ගන්න හරි ගම් කුකුල්ලෝ හදනවනේ. ඒ හදනකොට තියෙන ලොකුම ගැටලුව තමයි ඔයාලට තියෙන්නේ මේ අතුරුණය සම්බන්ධව. අතුරුණය තෙත් වෙනකොට දවසෙන් දෙකෙන් ගඳ ගහනවා අයින් කරන්න වෙනවනේ. ඒකට ටත් වැඩියම පස්සේ අහල පහල ගෙවල් තියෙනවා. ඒ ගෙවල් වලින් ප්‍රශ්න එනවා මේ කූඩු ගඳ ගහනවා කියලා. ඒකට අපි කළ යුතු දෙයක් තියෙනවා. මේ අතුරුණු වඩු මඩුවකින් අයින් කරන වඩු මඩුවේ කුඩු. එතකොට 10ක් වැලි මේ වර්ග තුනම එකට කලවම් කරලා අරගෙන මේ මිශ්‍රණයක් හදාගෙන මේ මිශ්‍රණය දාන්න ඕනේ. අඩි 6ක් දිග 4ක් පළල කූඩුවකට නම් කිලෝ 50ක කවර වලට යතු කුඩු හරි ලී කුඩු හරි ගන්න කවර දෙකක් 10 කවරයක් ගන්න වැලි කවර භාගයක් ගන්න. එහෙම අරගෙන කලවම් කරලා දාන්න. සාමාන්‍යයෙන් ඒ අතුරුණුවක් මාස 6කට වතාවක් අස් කළොත් ඇති. ඒවා කොහොමත් ගඳ ගහන්නේ නැහැ. අමතරව මේ වගේ උඩින් කූඩු හදා ගන්නවා නම් ගොඩක් හොඳයි. මොකද ඒවට හුලං වදිනකොට අවුරුද්දක් විතර කාලයක් වුණත් තියන්න පුළුවන්. මම ඔයාලට පෙන්නන්නම්. මේ කූඩුව මම සාමාන්‍යයෙන් මාස 7ක් 8ක් විතර දැන් අස් කරලා නැහැ. මේ කූඩුවේ වැඩිම සත්තු ඉන්නේ මේ මෙතන තියෙන කූඩුවේ තමයි. මේක අඩි 4ක් පළල අඩි 6ක් දිග කූඩුවක්. මේකේ අතුරුනේ මේ බලන 10 පොතු තියෙනවා. මේකේ තනිකර තියෙන්නේ ලී කුඩුයි 10යි වැලි. මේ සත්තු වැලි නිතරම ඔකේ නානවා. නිතරම අවුස්සනවා. ඒ අවුස්සන්න මේවා වේලෙනවා. ඒ වේලීම සමග තමයි මේ කූඩුවේ කොහොමත් ගඳක් එන්නේ නැහැ. මේ කූඩු පහක් තියෙනවා. පහම ඒ විදිහම තමයි තියෙනවා. ඔයාලට පේනවා ඇති. දැන් ওই ජරාක කුයිරුල පොඩ්ඩක් වෙලා එනකොට ඕක කොහොමම කලවම් වෙනවා. කලවම් වෙලා ඕක එහෙමම වේලිලා යනවා. ඒක නිසා ගඳ ගැහිමක් වෙන්නේ නැහැ. වතුර භාජනයක් තියෙනකොට නිතරම මෙහෙම වතුර භාජනයේ තියන කම්බි කොක්කක් දාන්න එල්ලෙන්න. මොකද මේ සත්තුවක පෙරලනවාට. ඊට පස්සේ වතුර හැලීමක් සිද්ධ වෙනවම නැහැ නේද? අත් එක්ක ඔයාලට මම පෙන්නන්නම් මේවට ගන්න ලී කුඩු. මේ තියෙන්නේ මම පාවිච්චි කරන්නේ මෙන්න මේ ලී කුඩු. මේ කියන්නේ ලීරණ මෝලකින් ගන්න ලී කුඩු මේ. මේවා 50 කවර දෙකක් ගන්නවා. එතකොට මේ 10 එක මේ පොතු 10 එක කුඩු 10 නෙමෙයි. මේවා කිලෝ 50 එක කවරයක් ගන්න. මේ දෙක එකට කලවම් කරලා මේකටම දාන්න වැලි. වැලි කවර භාගයක් අරන් කලවම් කරලා දාන්න. මොකද මේ අතුරුනේ නිතරම අපි මුලදී දවස් දෙකක් තුනක් මේක ලීයක් දාලා අවුස්සන්න. අවුස්සලා දුන්නාට පස්සේ මේ සත්තු නිතරම මේක අවුස්සන්න ගන්නවා. නිතරම අවුස්සන්න ගන්නවා. එතකොට ඉක්මනින්ම වේලෙනවා. මේ කුඩුවත් ඒ වගේ තමයි. මේවත් මේ අඟල් 6කට වැඩිය උස ප්‍රමාණයක් මේකෙත් තියෙනවා. මේකෙත් වතුර භාජනය ඔය විදිහට ළඟ තියලා තියෙනවා. මේට අමතරව මම මේ වීඩියෝ එක මෙතනින් නවත්තන ගමන්ම ඔයාලට මේ වගේ කූඩු ගහ ගන්න හැටි වීඩියෝ එකක් මම නැවත ගේන්නම්. ඊට අමතරව ඔයාලා පොඩි ප්‍රමාණික කුකුල්ලෝ හදනවා නම් මේ වගේ දැලක් ගහලා කොටු කරන්න. විතර මේ සාමාන්‍යයෙන් අඩි 25 කොටුවක් කොටු කරලා දැලක් ගහලා තියෙන්නේ මෙතන. මේකට පත්තු වෙලාවකට විතරක් මම දානවා. ඊට අමතරව කුකුලන්ට ඕන සියලුම බෙහෙත්. ඒ කියන්නේ කුකුලන්ගේ හැදෙන සෑම ලෙඩකටම බෙහෙත් තියෙනවා. ගොඩක් දුරට මෙහෙන් මේ තියෙන්නේ කුරිය කරලා යවනවා මම. දැලුත් ඒ වගේ අඟල් භාගේ මඩි දැලේ ඉඳලා අඟල් 3 කාලා අඟල් 3 දක්වාම දැල් තියෙනවා. ඒ දැලුත් මම කුරිය මාර්ගයෙන් ලංකාවේ ඕනම තැනකට එවනවා. නම් මම මේ වීඩියෝ එක මෙතනින් නවත්තනවා. ගමන්ම ඔයාලට කියන්නේ කුකුලෝ ඇති කරනවා නම් අනිවාර්යයෙන් නිවැරදි ක්‍රමයකට කරගෙන යන්න. මොකද ඒකට හේතුව මුලින් අලුතෙන්ම කරන කෙනෙක් නම් ඉස්සරෝම පැටව් 20ක් 25ක් අරගෙන ඒකෙන් හරියටම අවබෝධය ලබාගෙන ඉවරලා මහා පරිමාණයෙන් හදන්න. මොකද ඔයාලා ගොඩාක් ගත්තාම ඔයාලට වෙන සිද්ධිය තමයි ওই සත්තුන්ගේ ලෙඩ හැදෙනකොට මැරෙන්න ගත්තාම එක දිගට මැරෙනවා. ඒක නිසා හරියට කරන්න නම් ඔයාලට පොඩි ප්‍රමාණයකින් පටන් අරන් එතනින් පස්සේ අවබෝධයක් ලබාගෙන
මහා පරිමාණයෙන් කරන්න. ගම් කුකුල් ව්‍යාපාරේ කොහෙත්ම පාඩුම නැහැ. මොකද ඒකට හේතුව අපි කෑම දෙනවා කියලා සම්පූර්ණ කෑම දෙන්න ඕන නැහැ. මගේ කෑම හදන වීඩියෝ එකකුත් මම ගේන්නම්. මොකද දවසකට කුකුල් කෑම 60ක් විතර ප්‍රමාණයක් තමයි ඕන වෙන්නේ. මම නැවත වීඩියෝ එකකින් ඔයාලට එන්නම්. අදට නවතිනවා.